Hi, travel with MD YouTube channel එකට මම සාදරයෙන් පිළිගන්නවා. travel with MD YouTube channel එකට මම සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනා. අද මම රාවේ මම කවුරු පිට කලින් කරලා නැතුවද? ඔයාලා දන්නේ නැති 2024 අන්තිම වගේ රිලීස් වුණා පල්සර් N160 බයික් එකේ නයිට් රිවිව් එක. ආතරම් දැන්ට දවස් 14ක් සති දෙකක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඒ සති දෙකට මට තිබිච්ච එක්ස්පීරියන්ස් එක තමයි අද මම කියන්නේ. ඔයාලට කියන්නේ ආයේ මේකේ ලයිට් එක මට දැන් බයික් වලට වඩා මේකේ ලයිට් එකක් ලයිට් ලැම්ප් එකක් ප්‍රීතික් මේකේ. මේකේ ඔප්ෂන් ගොඩාක් තියෙනවා. අද මම ගියේ මේ නයිට් ට්‍රැවල් එක විතරයි. කියන්නේ මේ ඇයට මොන වගේද මේ ෆීලිං එක දැනෙන්නේ කියන එක තමයි අද ඔයාලට මම කියන්නේ. ගත්තොත් මේ බයික් එක හොඳයි අවුලක් නෑ. මම වීඩියෝ එකකින් මේකේ තියෙන අඩු වැරදි මම වීඩියෝ එකකින් කියන්නේ. බයික් වල සාපේක්ෂව තියෙනවා. මේක හොඳයි අර ගාවන හොඳයි කියලා අපේ වචනේ කිව්වොත් මේකෙන් හයියෙන් යන්න බෑ. ඉතින් උඩින්ම 45 නවත්තන්න බෑ. තාම මේ පරිදි සේස් එකක් කරලා නෑ. ඔයාලට සමහරවිට පෙනේ ඉස්සරහින් ගොඩක් කාර් තමයි මට හෙඩින් කරනවා. ඒ කියන්නේ මේ හෙඩ් එක ගන්නවා මගේ හෙඩ් එක ගැටේ. එයාලා හෙඩ් එක ගන්නවා මට මගේ හෙඩ් එක ඕෆ් කරන්න කියලා. හැබැයි මේ මම හෙඩ් එක ගාලා නැහැ. මේ මගේ හෙඩ් එක වදින්න උඩ. කියන්නේ මේකේ ලයිට් එක උඩ වැඩි වගේ මේකේ සරයි ගොඩක්. මොකද ඔයාලට පේන්නේ නැති මේකේ මේ ලයිට් එකේ ලයින් එකේම. අර පේනවත් දන්නේ නැහැ. පේන්න ඕනේ. يعني මේ ලයිට් එක ගොඩක් මේ උඩ තියෙන්නේ. මේක පොඩ්ඩක් පහත් කරගන්න ඕනේ. පහත් කරගන්න පුළුවන්. يعني තියෙන්නේ හැදෙන්න කටි සෙට් කරගන්න පුළුවන්. ඒකට මම ඒක ඇඩ්ජස්ට් කරේ නෑ. මම මේක සයිස් එකේ ඇඩ්ජස්ට් කරගන්න එක මම එකක් ඉන්නේ. තාපොටක් අපි ඔය ඉස්සරහට යනකොට බලමු. අර කොහොමද කරන්නේ වැඩ කැලේ ටික. ඔයාලට මේ ලයිට් එක කොච්චර කෙලිදික බලා ගන්න පුළුවන් මේ ගොඩක් සම්පූර්ණ වෙනකෝ වගේ තමයි මේ ඔයාලට මේකේ ෆුල් රිවිව් එකක් කරන් දෙන්නම් ඊළඟ වීඩියෝ එකේ. මේක නයිට් රිවිව් එක ඉතින් මම අද කරා ඒ කියන්නේ ඔයාලට ලයිට් එක පොඩ්ඩක් මේ මොනවා වගේද කියලා දෙන්න තමයි මම ආවේ. මම දැන් දැනට කවුරුත් තාම වීඩියෝ එකක් කරලා නැහැ මේකේ මේ රිවිව් ගැන. මම ඒකයි පොඩ්ඩක් බලලා මේ ඉස්සරහට ගන්න ඉන්න කට්ටියටයි ගත්ත අයගේ තව ඔයාලා ගත්ත අයත් බලන්න නැතිනේ එයාලගේ එක්ස්පීරියන්ස් එක කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ අලුත් channel එකක් මේක මගේ. මම තවත් ඉස්සරහට මේ
මේ වගේ වීඩියෝ ගේනම් ඔයාලට දැනගන්න ඕනේ දේවල් බයික් එක ගැන. ඒ වගේම තමයි මම මේ බයික් වල වීඩියෝ නෙමෙයි කියන්නේ. සාමාන්‍ය මම ඉතින් ඉස්සරහට බ්ලොග් ගේනවා ට්‍රැවල් කරන ඒවා. එතකොට ඉතින් මම කලින් පාවිච්චි කරපු බයික් එකට වඩා මේකේ performance හොඳයි. මම කලින් පාවිච්චි කරේ F1 එකක්. ඒකත් මම අවුරුදු 5ක් පැත්තා. ඒකේ එක්ස්පීරියන්ස් එකයි මේකේ එක්ස්පීරියන්ස් එකයි මේකේ මට ලෝඩ් එක්ස්පීරියන්ස් හැබැයි මේකේ මට සතුටකට දැනෙච්ච දේ මම ඔයාලගේ ළඟ වීඩියෝ එක අනිවාර්යෙන් මම ගේනවා. කමෙන්ට් එකක් දාන්න මොනවද ඔයාලට දැනගන්න ඕනේ කියලා. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. මට සපෝට් එකක් දෙන්න. අපි යමුකෝ බලන්න පොඩ්ඩක් ඉස්සරහට ඔයාලා කරුවල පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා ඔයාලා එම ලයිට් එකට මම ඇත්තටම පට්ටම සැටියෙ මොකද මේ ඒ තරමට හොඳටම තියෙනවා මේ බයික් එකේ ලයිට් එක. ලයිට් මාගට් එකේ තියෙනවා මම දන්නතුලින් බයික් වලින් ඈත කාලේ මේ අපු බයික් වලින් ආයේ ලයිට් එකට ගැන කතා කරන ලයිට් මේ ලයිට් එකට ගන්න තමයි බයික් එක කියලා MK එකටයි මෙයා සමානව තියෙනවා. මම දන්නේ MK එක මෙච්චර නෑ එළියක්. MK 50 එකක් පදලා තියෙනවා. හැබැයි මේ තරම්වත් එළිය නෑ. මම දැක්ක ගොඩක් කට්ටිය දාලා තියෙනවා මේ පේජ් වල පොස්ට් වල මේක කොපියක් කියලා. කියන්නේ MK 50 එකට රෙට්මට ගාපු කියන්නේ මොන හැටේ අරගෙන ලයිට් එක ඩිසයින් එක පොඩ්ඩක් ඒ කියන්නේ ඒකට මේ ෆයිට් කරන්න ගාපු බයික් එකක් කියලා ගොඩක් කට්ටිය දාලා දෙනවා. දෙපැත්තේ එතකොට එළින් ලයිට් එක ගැස්සම ලස්සනයි. හැබැයි මේකට වඩා MK එන ලයිට් එක නම් ඉතින් මේක පොඩි ලුක් එකක් තියෙනවා මේකට වඩා. කියන අපිට හරියටම ඉන්ගෙස් කරන්න බෑනේ මේක කොහොමද කරන්නේ මේක කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝ වල එනවා අනිවාර්යෙන්. කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න. කමෙන්ට් එකකින් කියන්නේ ඔයාලට මොකද්ද මේක දැනගන්න ඕනි. ඒ වගේම කියන්න ඕනේ මම ඉස්සරහට ගේන්නේ බයික් වල වීඩියෝ නෙවෙයි. මම ගේන්නේ ට්‍රැවල් කරන ඒවා. මට ඉක්ම බයික් එකේ පොඩ්ඩක් රිව්යු එකක් දැක්කම හොඳයි. මොකද ගස්සින්න කට්ටියට පොඩි අයිඩියා එකක් ගන්න කියලා. ආයෙ වගේම මම ඔයාලට කියන්න ඕනේ මේකේ මේ දැන් මේක තුන. ඉතින් සෙම්බල් කරලා මේක කැරි ගෙන්නන්නේ බයික් එක නෙමෙයි ගෙන්නන්නේ. මේක සෙම්බල් කරලා මේ තමයි කැරි එක කරන්නේ. කොහොමද ඉන්නේ මේ brand new assemble කියලා. කන්ට්‍රි එකේ ඉන්නේ ඉන්දියාවේ ශ්‍රී ලංකාවම ඉන්නේ. ඒක කියන්නත් ඕනේ. ඒකත් පොඩ්ඩක් ඉතින් අර පොඩි මේකක් තියෙනවා ඉතින් අර ලංකාවේ ආදම නිසා මම ඔයාලා අනිවාර්යෙන් මේ ඊළඟ වීඩියෝ එකකින් දෙනවා මේක අඩුපාඩු තියෙනවා හොඳ දේවලුත් තියෙනවා මේක ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන් දෙන්න ඒක තමයි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කරන්න ඔයාලට සපෝට් එකක් දෙන්න. යන්නමයි දෙන්නේ. මට බෑනේ. පළවෙනි කිලෝමීටර් 10 වෙනකම්වත් අපේ 45 අඩුවට යන්න ඕනේ. 10 කිව්වනේ 10 පන්තියක්වත් දුවනවා මහතුමා. ඊට පොඩ තමයි මේ ටිකප් එක වැඩි කරනවා. ඒක පාට ටිකප් එක වැඩි කරන්න හොඳ නැහැ.
දන්නේ ඉස්සරහට පොඩ්ඩක් අඳුරු ගණක් හම්බ වෙයි කියලා මොකද මම කව පැත්තට යන්නේ. වගේ තමයි මේකේ සවුන්ඩ් එක ඇවිල්ලා මේ KTM එකේ සවුන්ඩ් එක තමයි එන්නේ. KTM කරන්නේ ඉතින් බජාජ් ලාම තමයි. ඒකට පොඩි අර සද්දයක් කියන්නේ පොඩි පොඩි ලල්ලක් තියෙන ක්වික් එක. අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේ මේකේ සවුන්ඩ් එක ෆුල් රිවිව් එක අනිවාර්යෙන් කරන්න යන එකම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න හැටි ඔයාලා කොහොමද මේක ගන්න ඕනේ. ඔයාලා දාන්න වේගුත් මට දාන්න. ඔයාලට ලයිට් එක වෙන්නන්න පුළුවන් පාරක් ඉස්සරහින් තියෙනවා. ඒ මට ගෙදර යන්න පොඩ්ඩක් වෙයි. ඒක තමයි අපි පාරේ යන්නේ. ලයිට් එක වෙන්නන්නත් බෑනේ ගන්න බලන් ඉන්න කට්ටිය. ගත්තා නම් දන්නවා මේක ලයිට් එක කොහොමද කියලා. යන්න හදන්නේ අපිට ටිකක් යනවා. මේ වහන් ටික ඊට පස්සේ යමුනේ. දැන් ඔයාලට හරියටම මේ ලයිට් එක වෙන්නේ. ඔයාලට පේනවා මේ එඩ් එක ගැවුවම උඩ වදින්න. මේක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න. ඒ ලයිට් එක එළියට බලා ගන්න. මේව නාය පුරම වදිනවා මේක. මේ තරම් ලයිට් එක සුපිරි. හෙඩ් එක ගාව වෙන්නේ උඩ දර්ශන තමයි හෙඩ් එක වදින්නේ. ඒ වගේම තමයි මේ අනිත් පල්සර් එකට වඩා මේක N කැටගරි එකක් ගන්න. N කැටගරි කියන්නේ වෙනම ඔයාලගේ මොඩලක් වෙනම ඩිසයින් එකක් තියෙන හැන්ඩ් බාර් එක ඒක හැන්ඩ්ලින් මම ඒක ගැන කියලා දෙන්නම්. කාර් එකේ ඉන්න හැමෝම පේනවා මේ ලයිට් එක ඇතුලේ. ඒ කාර් එකේ ඊළඟ ඉන්න හැමෝම පේනවා. ඉතින් ලයිට් එක තරම් තරයි. ඒ ලයිට් එක පොඩ්ඩක් උඩ වෙන්න. දැක්කනේ යට හෙඩ් එක ගන්න. අර හෙඩ් එක කොහොමද?
මම හෙඩ් එකක් දාලා නැහැ. ඒ තමයි වැඩ කරන්නේ. යා හෙඩ් එක ගන්නකොට මම ඉතින් හෙඩ් එක ගාලා පෙන්නනවා මම හෙඩ් එකක් ගාලා නැහැ කියලා. बाइक से गत करते हुए वीडियो बनाना अनिवार्य कमेंट करता है वाला करता तो होता ही तो आणि साइड බලන්න වගේ තමයි කියන්න ඕනේ මේ ඔයාලා අනිවාර්යයෙන් මේ බයික් එක ගත්ත කෙනේ පදිනවා නම් සාමාන්‍ය කිලෝමීටර 1000ක් යන්න යනවා 40 45 අතර යන්න ඕනේ. කිලෝමීටර 1000ක් කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාලා එක වාට්ට මේක ස්පීඩ් කරන්න එපා. ඒ තාම කිලෝමීටර පදන් යනවනේ කිලෝමීටර 1000ක් පැත්ත ගිහුවා. තාම බෝඩ් එක පදන් යන්න ඕනේ. පොඩ්ඩක් ඒක කියන්නේ ඒකවා කිලෝමීටර වන්න 50න් 50ට වගේ ස්පීඩ් එක වැඩි කරන්න. පාට් ස්පීඩ් එක වැඩි කරොත් වෙන්නේ මේ එන්ජින් එක හොඳ නැහැ කියලා කියනවා. वाने को मदद किया जाता है मतलब यानी इसको यहाँ हर चीज़ में अथवा भाई पाला किया जाता तो वहाँ अंदर भी चीज़ रही है इधर क्या है आता अब पाला पास चीज़ रही है ना वाला मैं तो बता सकता हूँ कल ये नया ने ज्ञान का रहा कल ज्ञान का चीज़ है तो मैंने apa mekaran kau mekaran ikan di bawah tu bedarnya ini dari dalam tu kalau dari dalam tu मैं अपना डिजाइन तो मांगे नहीं किया हाँ Never, never.
කොච්චර හොඳ වෙන්නන්න ඕනේ මේක ලයිට් එක කොහොම මොන වගේද කියලා අනිවාර්යෙන්ම මම මේක රිව්යු එකක් වලට අනිවාර්යෙන්ම කියනවා වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න මොනවද මේක දැනගන්න ඕනේ කියලා ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න